පසන් නිවස මගේ channel එකට ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයගලත් එක්ක කතා කරන්න හේතුවේ ඩයිනින් ඒරියා එකේ කරපු පුංචි වෙනස්කමක් ගැන. මීට කලින් මම ඩයිනින් ඒරියා එක ගැන කරපු වීඩියෝ එකේදී ඔයගලන්ට මතක ඇති මම කිව්වා ඔයගලන් දැන් මේ දකින accent wall එක මම වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ ඔයගලන් දකින්නේ මේ මම වෙනස් කරන්න කලින් අපේ ඩයිනින් ඒරියා එකේ accent wall එක තියෙන විදිහ. ඉතින් ඒකේ ඔයගලන්ට පේනවා පාට වෙනස්. අනිත් ඒ කියන්නේ ගෙදර අනිත් walls වල තියෙන පාටට වඩා වෙනස් පාටක්. ඒ වගේම තමයි මේ picture එක artwork එක. ඉතින් මේ artwork එකත් බිත්තියේ ප්‍රමාණයත් එක්කලා බලනකොට බිත්තියට මදි. ඉතින් ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන අපි පොඩි වෙනස්කම් ටිකක් කරලා මේක වෙනස් කරගත්තා. ඉතින් ඒක තමයි අද මම ඔයගොල්ලොත් එක්කලා බෙදාගන්න යන්නේ. මේ කරන හැම වෙනස්කමකදීම මම සැලකිල්ලට ගත්ත කාරණයක් තියෙනවා. ඒ තමයි මගේ ගෙදර ඇතුළට ඕගනික් ලුක් එකක් අරගෙන එන්න. ඒ කියන්නේ ස්වභාවික දේවල් වලින් හැදිච්ච දේවල් ගේ ඇතුළට අරගෙන එන්න. එතනින් මං බලාපොරොත්තු වෙනවා මුළු ගෙදරම එකම විදිහකට එහෙම නැත්නම් එක තීම් එකකට හදාගන්න. ඉතින් ඒක නිසා මං හිතුවා මගේ මේ accent wall එක වෙනස් කරනකොටත් ඒකටත් මම ඕගනික් ලුක් එකක් අරගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා ලී වලින් මේ බිත්තිය කවර් කරන්න ඕනේ කියලා. ඉතින් තනිකරම ලී අරගෙන කරා නම් එකක් අපිට වියදම වැඩි. අනිත් කාරණාව තමයි ලොකු වෙහෙසක් ගන්න වෙනවා මටයි මහත්තයාටයි මේක කරන්න. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් හොයලා බලනකොට අපිට තිබුණු හොඳම ඔප්ෂන් එක තමයි මේ MDF Lured wall panels දාන එක. ඉතින් දැන් ඔයගලන් මේ පහලින් දාන්නම් මම මොකක්ද අපි මෙතන පාවිච්චි කරේ කියලා. මේක අපි ගත්තේ Home Depot එකෙන්. ඉතින් තව ඔයගලන්ට ඔප්ෂන්ස් තියෙනවා. Costco වගේ වුණත් ගන්න පුළුවන්. ඉතින් මේ ලූස් අරගෙන ඒ පැනල්ස් එකතු කරලා බිත්තියට හයි කරලා තමයි අපි මේ accent wall එක වෙනස් කරගත්තේ. ඉතින් මගේ කාර්යබහුලත්වයත් එක්කලා මට මේ ප්‍රොජෙක්ට් එකේදී ගොඩක් මගේ මහත්තයාට උදව් කරන්න බැරි වුණා. උදේවරුේ මම වැඩ කරද්දී එයා තනියෙන් තමයි මේක කරේ. ඉතින් සමහරක් දේවල් ඇත්තටම රෙකෝඩ් වෙලා නැහැ. මේ ප්‍රොජෙක්ට් එක පටන් ගද්දිම අපි කරපු දේ තමයි මේ ස්කර්ටින් එක අයින් කරන එක. මේ ස්කර්ටින් එක සුදු පාටයි. ඉතින් ඒක තියාගෙන ඒකට උඩින් පැනල්ස් දැම්මුතින් මට හිතුණා අපි බලාපොරොත්තු වෙන ලුක් එක ගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒක නිසා අපි ස්කර්ටින් එක අයින් කරා. ඊට පස්සේ දැන් පැනල්ස් වල දිග උස ප්‍රමාණය තියෙන්නේ අඩි 8ක්. මේ අපේ වෝල් එක අඩි 9යි. ඉතින් අඩි 8 ප්‍රමාණයට උස තියෙන පැනල්ස් මුලින්ම බිත්තියට අලවලා ඊට පස්සේ තමයි ඊටු අඩිය ප්‍රමාණයට අවශ්‍ය කොටස් කපලා බිත්තිය කවර් කරගන්නේ. ඉතින් මේ පැනල්ස් බිත්තියට අලවන්න අපි පාවිච්චි කරේ මේ පැනල්ස් අලවන්නම එන ග්ලූ එකක්. ඉතින් ඒක අපේ Home Depot එකෙන් තමයි ගත්තේ. ඒකත් මම මෙතන පහලින් දාන්නම්. ඒ ග්ලූ එක පාවිච්චි කරලා බිත්තියට අලවගෙන තවත් ඒක හොඳින් රඳව ගැනීම සඳහා අපි පාවිච්චි කරා nail gun එකක්. අඩි 8ක් උස පැනල්ස් අපිට 23ක් ගියා මේ බිත්තිය කවර් කරගන්න. දැන් මේ අඩි 8 පැනල්ස් ගැහුවට පස්සේ ඔයගලන්ට පේනවා තවත් අඩියක විතර කොටසක් උඩින් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් දැන් මේ කොටස කවර් කරගන්න එක තමයි ටිකක් ලොකු අභියෝගයක් වුණේ. මොකද ඒක හරියම ගානට නූලට එහෙම නැත්නම් ප්‍රිසයිස්ලි මැනලා අපි ඒක කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි බලාපොරොත්තු වෙන පෙනුම මේකට ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා එකින් එකට මෙෂර්මන්ට්ස් අරගෙන මහත්තයා සැරින් සැරේ එළියට යනවා ඇතුළට එනවා ওই විදිහට මේක එකින් එකට කපලා ගානට මේ උඩ කොටසත් අපි අර කලින් කරා වගේ ග්ලූ ගාලා අලව ගත්තා. දැන් ඉතින් මේ ප්‍රොජෙක්ට් එක බිත්තිය සම්පූර්ණයෙන්ම කවර් කරන ප්‍රොජෙක්ට් එකට අපිට පැය 6ක විතර වෙලාවක් ගියා. ඒකිනුත් වැඩි කොටසක් ගත කරන්න උනේ අපිට අර පුංචි කොටස් කපලා උඩ කොටස කවර් කරගන්න එකට. දැන් ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ සම්පූර්ණම බිත්තිය කවර් කරාට පස්සේ කොයි වගේද කියලා.
බිත්තිය මේ විදිහට කවර් කරගත්තට පස්සේ ඊළඟට මට අවශ්‍ය වුණේ මෙතන ආර්ට් වර්ක් එක. ඉතින් අපේ කලින් තිබ්බ ආර්ට් වර්ක් එක මගේ මහත්තයා try කරා පොඩ්ඩක් ලොකු කරලා හදාගන්න. පිටිපස්සෙන් පොඩි සුදු බෝඩ් එකක් දාලා ඒක උඩට මේ ආර්ට් එක ගෙනල්ලා. හැබැයි එහෙම කරපුවාම අපිට තේරෙනවා ඒ අර ආර්ට් එකේ පෙනුමට ඒක හානියක්. ඒ වගේම තමයි හරි cheap look එකක් ආවා. ඉතින් ඊට පස්සේ අපි හිතුවා නෑ මේකට අමුතුවෙන්ම අලුතෙන්ම ලොකු ආර්ට් එකක් ගෙනෙන්න ඕන කියලා. ඉතින් ඩයිනින් ඒරියා එක නිසා මට කොහොමද මෙතෙන්ට ඕන වුණේ ලාස්ට් සපර් එක දාන්න. ඉතින් ලාස්ට් සපර් එක මට ඕන වුණේ කැන්වස් ආර්ට් එකක්. ඉතින් ඒක අපිට බලපුවාම ගන්න තිබ්බ ඒ සයිස් ඒ ප්‍රමාණයට ගන්න තිබ්බ එකම තැන තමයි Etsy එක. ඉතින් Etsy එකේ මම link එක දාන්නම් අපි මේ ගත්ත picture එකට. ඉතින් Etsy එකෙන් තමයි අපි මේ කැන්වස් ආර්ට් එක order කරේ. ඉතින් ඒක ආවේ නිකන් අර රෝල් කරලා ඒක මේ බම්බුවක් ඇතුළේ. ඒක රෝල් කරලා පොඩි බම්බුවක් වගේ ඇතුලේ දාලා තමයි ඒක ආවේ. ඔයගලන් දන්නවා මම මේ මොකක්ද කියන්නේ කියලා. ඉතින් ඒ ආපු ආර්ට් එක ඇතුලෙන් ෆ්‍රේම් එක ගැහුවෙත් මගේ මහත්තයා. ඉතින් ඒක හොඳ ලස්සනට ලොකුවට හිටින්න අපි සම්පූර්ණම පික්චර් එක එන විදිහට ලොකුවට පිටිපස්සෙන් ෆ්‍රේම් එක ගැහුවා. ගහලා ඊට පස්සේ දැන් මේ ඔයගලන් දකින්නේ ඒ කියන්නේ එලියෙන් ෆ්‍රේම් එක නැති. එහෙම නැත්නම් ෆ්‍රේම්ලස් ආර්ට් එක ඔයගලන්ට දැන් මම පෙන්නන්න ඕන එක කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ බිත්තියේ අපි ෆ්‍රේම්ලස් ආර්ට් එක දාලා තියෙන විදිහ තමයි ඔයගලන් මේ දකින්නේ. මම සාමාන්‍යයෙන් ෆ්‍රේම්ලස් ආර්ට් වලට කැමති නෑ. ඉතින් ඒක නිසා ගෙදරට ওই වගේ කැන්වස් ආර්ට් එකක් ගෙන හැම වෙලාවෙම මම මගේ මහත්තයාට කියලා ඒකට පිටතින් එහෙම නැත්නම් එළියෙන් ෆ්‍රේම් එක ගහ ගන්නවා. ඉතින් දැන් මේ ලාස්ට් සපර් එකටත් මම මහත්තයාට කිව්වා මට ලස්සන ෆ්‍රේම් එකක් කරගන්න ඕන කියලා. ඉතින් මේ පාරේ ආ හිතුවා ඒකට ෆ්ලෝටිං ෆ්‍රේම් එකක් කරනවා කියලා. ෆස්ට් ටයිම් තමයි මගේ මහත්තයා ෆ්ලෝටිං ෆ්‍රේම් එකක් කරේ. ඉතින් ඒක ලස්සනට එළියෙන් අපි ලී ගෙනල්ලා හොඳ පිළිවෙලට හිමින් කාලය අරගෙන හොඳ ලස්සන ෆ්‍රේම් එකක් මට කරලා දුන්නා. ඉතින් අපේ මහත්තයා ඕක කරේ පේනවනේ ලයිට් කලර් ලීයකින් තමයි කරේ. ඊට පස්සේ ඒ ලීයේ කලර් එක පොඩ්ඩක් ඩාර්ක් කරගන්න අපේ ස්ටේන් කරා ෆ්‍රේම් එක. මොකද එහෙම නැති වුණා නම් අපේ බිත්තියත් එක්කලා අර කන්ට්‍රාස්ට් වෙලා ඒක ලස්සනට කැපිලා පෙනෙන්නේ නැති වෙන නිසා. ඉතින් ඒක ඒ විදිහට ඉවර කරගත්තු ෆ්‍රේම් එක තමයි දැන් මේ ඔයගලන් දකින්නේ. ෆ්‍රේම් එක ස්ටේන් කරලා ඇත්තටම අපි ඕවර්නයිට් එහෙම නැත්නම් කලින් දවසේ රෑ කරලා පහවෙනිදා උදේ තමයි අපි බැලුවේ. එතකොට හොඳට වේලිලා තිබ්බා. ඊට පස්සේ අන්තිමේට කරන්න තිබ්බේ ෆ්‍රේම් එකට ආර්ට් වර්ක් එක හයි කරගන්න එක. ඉතින් ඒක තමයි දැන් අපේ මගේ මහත්තයා ඔය බිම බඩ ගාගෙන කරන්නේ. ඉතින් ඒක කරාට පස්සේ ඔන්න ආර්ට් වර්ක් එක සම්පූර්ණයි. දැන් ඉතින් ඔන්න වැඩ ඉවර කරගත්තු ආර්ට් එක අපි බිත්තියෙන් එල්ලගත්තා. හරියටම බැලන්ස් වෙන විදිහට බිත්තියට ආර්ට් එක සවි කරගත්තා. ඉතින් අපි වෙන දවසක කතා කරමු අපි මේ වගේ ආර්ට් එකක් කොහොමද බිත්තියට හරියට එල්ලගන්නේ කියලා. මොකද මම දැකලා තියෙනවා අපි ගොඩක් මිස්ටේක්ස් කරනවා එතනදිත්. ඉතින් ඒක වෙන දවසක පාඩමක් විදිහට තියාගෙන ඔයගලන්ට මට පෙන්වන්න ඕන උනේ දැන් මේ වැඩ ඉවර කරගත්තු ආර්ට් එක බිත්තියට සවි කරාට පස්සේ කොයි විදිහටද පේන්නේ කියලා. මොකද ඒක දැන් හොඳට මට අර ඕන වෙච්ච විදිහටම කන්ට්‍රාස්ට් වලට එහෙම නැත්නම් කැපිලා පේන විදිහට ඒ ආර්ට් එක ඔන්න බිත්තිය තියෙනවා. ඊට පස්සේ මම කරේ මගේ ඩයිනින් ඒරියා එක ලස්සනට arrange කරගත්තු එකයි. ඉතින් දැන් ඔන්න වැඩ ඉවරයි. ආය ඩයිනින් ඒරියා එකේ මට ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ. ඔක්කොම දැන් මේ වෙනකොට වැඩ ටික ඉවරයි. ඔන්න ඉතින් වැඩ ඉවර කරගත්තු මගේ ඩයිනින් ඒරියා එක තමයි මම දැන් මේ ඔයගලත් එක්කලා බෙදාගන්නේ. මේ ප්‍රොජෙක්ට් එකෙන් මම ඇත්තටම බලාපොරොත්තු වුණේ ඩයිනින් ඒරියා එකට ෆෝකල් වෝල් එකක් ගන්න. ඇක්සන්ට් වෝල් එකක් නෙමෙයි ෆෝකල් වෝල් එකක් ගන්න. එතකොට මගේ ඩයිනින් ඒරියා එකට එන කෙනෙක්ට, කියන්නේ මගේ විසිට කෙනෙක්ට උනත් ඩයිනින් ඒරියා එකට ආපු ගමන් කැපිලා පෙනෙන්නේ ඇහැ යන්නේ මගේ මේ වෝල් එකට. ඉතින් ඒ වෝල් එකේ ටෙක්ස්චර් එක මම වෙනස් කරගත්තා. අර පැනල්ස් ගහලා ඊට අමතරව ලස්සන ආර්ට් එකක් ගෙනල්ලා ඒකට හොඳ ෆ්‍රේම් එකක් ගහලා ඒක තමයි දැන් මගේ මේ ඩයිනින් ඒරියා එකේ කැපිලා පෙනෙන තැන.
ඉතින් ওই විදිහට තමයි මට මගේ ඩයිනින් ඒරියා එක වෙනස් කරගන්න ඕන වුණේ. ඉතින් ඔයගලන්ට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති. අපේ තියෙන දේම උනත් පුංචි පුංචි වෙනස්කම් කරලා අපිට ඕන විදිහට ලස්සනට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙමනම් මම හිතනවා මේක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති. එහෙම වුණා නම් මම ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක බලන්න ෂෙයා කරන්න. channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙන්න. ඉදිරියේදීත් මම ඔයගලන්ට වටිනා කියන වීඩියෝස් අරගෙන එන්නම්. ඉදිරියේදී ආයෙත් හම්බෙන්න එනකන් ඔයගලන් පරිස්සමෙන් සතුටින් ඉන්න.